Hello everyone, කොහොමද ඔයාලට? අද මම ඔයාලට පෙන්නන්න යන්නේ very simple and healthy recipe එකක්. Chinese chicken soup. මේ සුප් එක හදන්න ගොඩක් ingredients ඕන වෙන්නේ නැහැ. එහෙනම් අපි පටන් ගමු. අද මම මේකට භාවිතා කරනවා chicken, carrot, mushroom, cabbage, garlic. අද මම මේකට භාවිත කරන්නේ sesame oil. තෙල් රත් වෙනකොට chop කරගත් සුදු ලුණු එකතු කරලා රන්වන් පාට වෙනකන් fry කරගන්නවා. අපේ සුප් එකට අවශ්‍ය තරමට වතුර එක් කරනවා. වතුර එක් කරනකොට පොට් එකේ භාගයක් එක් කරන්න. චිකන් සහ වෙජිටබල් එකතු කරනකොට ඕවර්ෆ්ලෝ වෙන්න පුළුවන්. මම මේකට චිකන් ස්ටොක් ටිකක් එකතු කරනවා. oyster sauce, අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරනවා. වතුර ටික බොයිල් වෙනකොට අපි චිකන් ටික එකතු කරනවා. චිකන් half cook වෙනකොට vegetable එකතු කරනවා. vegetable එකතු කරනකොට hard vegetable මුලින්ම එකතු කරනවා. ඇත්තටම මේ chicken soup කියන්නේ light meal එකක්. උණ කැස්ස හිම්බිරිස්සාව හැදිච්චහම සීතල දවස් වලට ඇඟ උණුසුම් කරන හොඳ ආහාරයක්. සුදු ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. අවසානයේදී අපි කැබේජ් ටික එකතු කරගන්නවා. vegetable ගොඩාක් soft වෙනකන් අපි cook කරගන්නේ නැහැ. chicken soup ඔයාගේ immunity එක boost කරනවා. ඉතින් අපේ soup එක ready.
ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. channel එක subscribe කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.